මේ ඔගේ කොන්නෙන් ටිකක් මට දෙන්න වෙයි. තට්ටේ වහන්න. හරි thank you මල්ලි. large biryani. හරි මේකට පන්ති Two large biryani and one regular biryani. කුකුලට කරන සාධාරණයක් විදියට මචං. ඒක හොඳට කාල් ඇදලා ඉවර කරන්න. ඒක අපි මේ අද ඇවිල්ලා ඉන්නේ ගොඩකවෙල පැත්තට. වෙනදට වඩා පොඩ්ඩක් වෙනස් වීඩියෝ එකක් තමයි මේ පාර තියෙන්නේ. එනවල වටපිට පාර තියෙන්නේ හදපාන ඇල්ල. හරිද? ඕක තියෙන්නේ දක්වානින්ද දෙනියාට යන පාර සූරියකන්ද වංගු 10මත් හම්බෙන්නේ ඕම පැත්තෙන් තමයි. මේ වංගු 10ම යන්නකෝ ඒක 18 වංගුව වගේම තමයි. හැබැයි මාර ලස්සන පරිසරයක තමයි යන්නේ. කොහොමද දෙනියාය ඔය යන්නේ සිංහරාජ මායිමෙන්නේ. හරි ලස්සන පැත්තක්. මේ වටපිටාවත් ඉතින් එහෙම තමයි. මෙතන අපි දැන් මේ ගොඩකවෙල ඉඳන් දක්වානට යන ගමන් ඉන්නේ. අතුරු පාරක් තියෙනවා කිලෝමීටර් 9 යන්න තියෙන්නේ. හොඳ කාපට් පාර. ලස්සන වටපිටාවක් තිබ්බා. තේ වතු එහෙමත් තියෙනවා. මේ අපි යනකොට මෙතන දැක්කා මෙතන මාර ලස්සන පෙවුන ඈතටම. ඒ නිසා මෙතන නම් නවත්තලා යමු කියලා අපි ඉතින් කතා වුණා. අපි මේ කොහෙද ඉන්නේ? මේක ඇවිල්ලා King Way by Ovin Rich. ඔවින් රිච් වල තමයි අපි ඉන්නේ. කොහෙද මේ හොටෙල් එක තියෙන්නේ? මේක තියෙන්නේ ගොඩකවෙල. ගොඩකවෙල කියන්නේ රත්නපුරේ ඉඳන් පැල්මඩුල්ල හරහා එන්න ඕනේ දිගටම. ඇඹිලිපිටිය පාර තමයි එන්න ඕනේ. ඇඹිලිපිටිය පාරෙන් ඇවිල්ලා ගොඩකවෙල ටවුන් එකෙන් වම් අත පැත්තට පාරක් තියෙනවා. ඒ පාරේ තමයි මේ ප්ලේස් එකට එන්න ඕනේ. අපි ඇවිල්ලා ඉන්නේ ඔවින් රිච් හොටෙල් එකට. පොඩි හොටෙල් රිවිව් එකක් කරන්න තමයි යන්නේ. ඔය නලව එන්නේ හේෂා. මේ ඉන්නේ තාරක. ඇත්තටම මේ ගානේ හැටියට මෙච්චර හොඳ රූම් එකක් නම් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මීට කලින් මෙතන්ට එන්න කලින් අපි වෙන තැනක් බුක් කරා. මේ බුක් කරේ නැහැ අපි booking.com එකෙන් බලලා එතනට ගියාට පස්සේ එතන තැන නම් සෙට් නැහැ. ගානත් එක්ක බලද්දි කොහොමත්ම සෙට් නැහැ. ඊට පස්සේ අහපව බලමු පූල් එකක් එහෙම තියෙන තැනකුත් බලමු කියලා අහපව තාම බලද්දි තමයි මෙතන දැක්කේ. මෙතන නම් මේ ප්‍රයිස් එකට මාරම වර්ත්. පැල්මඩුල්ල දිහා එහෙම එනවනම් මේ නවතින්නේ හිතන් ඉන්නවනම් මේක නම් මම රෙකමන්ඩ් කරනවා. ප්‍රයිස් එකත් එක්ක බලද්දි මාරම වර්ත් තැනක්. booking.com එකේ ඔයගොල්ලෝ නම ගහලා බලන්න. හොඳ ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකකුත් ඉන්නවා. හොඳයි කට්ටිය හොඳයි. බලමු මේගොල්ලොන්ගේ රෙස්ටොරන්ට් එකක් තියෙනවා කෑම එහෙම කන්න පුළුවන්. ඉතින් ඕඩර් කරලා අපි ඒකවත් බලලම තමයි රෙකමන්ඩ් කරන්නේ ඉතුරු ටිකත්. බලමු ඉතින්. මෙන්න ආවා අපේ රෑ කෑම එක. මම නම් ආසම වුණේ මේ ෆිෂ් ෆින්ගර් එකට. රයිස් එකත් හොඳට තිබුණා. කෑම එක ඇත්තටම රහයි. හොඳට තිබ්බා. මාරම ටේස්ට් එකක් තියෙනවා. පෝෂන් එක ග්‍රෑම් 250ක් විතර. කෝටි 50ක් ඇදෙනකම් බලාගෙන ඉන්න හේෂා. පේනවනේ ටීවී එක ඉස්සරහම තමයි.
ගුඩ් මෝනිින් අපි දෙන්නන නැගිට්ට අරුතාම නිදී අපි උදේම පොඩ්ඩක් නාගන්න කියලා යන්න බාල්ලිය නැරමත් සම්පාල්දි ගන්න ඔයාලා මොනවද කියන්න තියෙන්නේ? ඊයේ ඉඳන් අද වෙනකල් මොකද්ද ඔයාලා කියන්න තියෙන්නේ මේ මොහොත දක්වා? කියන්න තියෙන්නේ ඇත්තටම මේ ප්ලේස් එක නම් සුපිරි කෑමත් රහට තිබ්බා තැනත් නියමයි නිදහසේ ඉන්න තැනක් හොයනවන මම හයිලි රෙකමෙන්ඩ් කරනවා මේ ප්ලේස් එක නම් එන්න ගමන් අපි මැනික් අපන තැනකටත් ගියා ඒ ගැන මම තා වීඩියෝකින් කියන්නංකො එහෙනම් ඉතින් අපි යනවා එන තා වීඩියෝකින් හම්බෙමු බයි